තියාගෙන ඉන්න. ඒක ගොඩක් වැදගත්. අර මම දැක්ක කියන මාර ලස්සන කතන්දරයක්. අර තායිලන්තේ මේ අවුරුද්දේ අර මිස් වර්ල්ඩ් එක දිනපු කෙනා කවුද? තායිලන්තේ එක්කෙනෙක් නෙදිනුවේ. එතකොට ඒ තායිලන්තේ මේ මිස් වර්ල්ඩ් එක දිනපු කෙනා මීට කලින් අවුරුද්දක මිස් යුනිවර්ස් කියලා. දැන් මේ ඔය ලෝක රූරජින තෝරන එකට එක එකම ලෝක රූරජින කියන එක කට්ටියක් විතරක් නෙමෙයි තෝරන්නේ. ඒ කියන්නේ මිස් යුනිවර්ස් කියලා වෙනම තෝරනවා. මිස් වර්ල්ඩ් කියලා වෙනම තෝරනවා. ඒක ඒ දෙක එකිනෙකට වෙනස් ඛණ්ඩ දෙක. විදිහම එකිනෙකට වෙනස් ආයතන දෙකක් කියලා. එකිනෙකට වෙනස් ආයතන දෙකක්. දැන් මේගොල්ලෝ තෝරනවා. දැන් උදාහරණයක් විදිහට හොඳම ගායකයා තෝරද්දී දැන් මේ මොකද හිරු ස්ටාර් තියෙනවා, දෙරණ ඩ්‍රීම් ස්ටාර් තියෙනවා. ඒ වගේ තියෙනවානේ. සිරස වොයිස් තියෙනවා. ඒ වගේ. දැන් ඒ වගේ අර දෙක දෙකක්ලු. ඒ කියන්නේ මිස් යුනිවර්ස් එකක්, මිස් වර්ල්ඩ් එකක්. දැන් අර කියන තායිලන්තේ එක්කෙනා මිස් යුනිවර්ස් ගිහිල්ලා කලින් තුන්වෙනි ස්ථානයට පත් වෙච්ච කෙනෙක්. මිස් යුනිවර්ස් ගිහිල්ලා එයා තුන්වෙනි ස්ථානයට පත් වෙච්ච කෙනෙක්. එයා මිස් වර්ල්ඩ් එකට ඇප්ලයි කරන තුන්වෙනියා කියන්නේ ලෝකෙම තුන කියන්නේ පට්ට ලොකු රෑන්ක් කියන්නේ ලොකු. එයාට ඒකත් එක්ක ලොකු දේවල් ගොඩක් හම් වෙනවනේ. ඒකත් එක්ක එයාට දැන් එහෙම දිනුවාම ඒගොල්ලන්ට අර රටවල් වලට දෙන්න සල්ලි පවා ප්‍රතිපාදන ඒගොල්ලන්ගේ ඒ වැඩවලට උදව් සහ ඒ ගොඩක් වෙලාට ජීවිත කාලයක් පුරාවට ගොඩක් දේවල් හම්බ වෙනවා. ගොඩක් දේවල් හම්බ වෙනවා ඒක හරහා. දැන් මෙයා දැන් තුන්වෙනි ස්ථානයටත් හම්බ වෙනවා. දැන් මෙයා තුන්වෙනි ස්ථානයේ ඉඳලා මෙයා ඊළඟ පාර තීරණය කරනවා දැන් මිස් යුනිවර්ස් නේ මෙයා හිටියේ. කියන්නේ මිස් වර්ල්ඩ් එකට ඉල්ලන්න. කියන්නේ සූදානම් මේ තරඟ කරන්න. ඒක ඒ රටේ කලින් මේ කන්ටෙස්ට් එකෙන් දිනලා එහෙම යන්න. ඒතර කලින් මෙයා ඒකට වර්ල්ඩ් එකට යන්න කලින් යාගේ රටේ වර්ල්ඩ් එකේ එකේ කම්පිටිෂන් එකේ දිනනවා. ඒතර ඒ ගන්න තීරණෙත් එක්ක එයාට අර සියලු දේ නැති වෙනවා දැන්. දන්නකෝ මේක කම්පැනි දෙකක් නේ. එතකොට මෙයා අරක තීරණය කරපු ගමන් මෙයා මේ ඊළඟ කම්පැනි එකේ තරඟට යනවා මිස් වර්ල්ඩ් එකට යනවා කියලා තීරණය කරපු ගමන් එයාට සියල්ල නැති වෙනවා. අනිවාර්යෙන්. ඒ කියන්නේ අර මිස් යුනිවර්ස් එකෙන් හම්බෙච්ච සියලු දේවල් ඒ ඉස්සරහට හම්බෙන්න තියෙන මුදල් හෝ ඒ සියලු දේවල් එයාට කෙලින්ම නැති වෙලා යනවා. ඒගොල්ලෝ සම්පූර්ණයෙන් මෙයාව අයින් කරලාම දානවා. එයාගේ ලිස්ට් එකෙනුත් අයින් කරලාම දානවා. දිනුවා කට්ටිය දිනුවා වුණත් එයාව අයින් කරලා දානවා. තුන්වෙනි ස්ථානේ ගත්තොත් අයින් කරලා දානවා. එතකොට හිතන්න මේ මනුස්සර කොච්චර කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනද? මෙයා තුන්වෙනියා වුණා. මෙයාට තව රෑන්ක්ස් දෙකයි උඩට යන්න තියෙන්නේ. ඒ දෙක වෙනුවෙන් මෙයා අනිත් ඔක්කොම ටික අමතක කරලා දානවනේ. හිතන්න මෙයාට තව රෑන්ක්ස් දෙකයි උඩට යන්න තියෙන්නේ. මම දැන් දැනටම තුන. ඒ දෙක වෙනුවෙන් මෙයා තුන වුණා කියන එකත් මේ මුළු ලෝකෙම්ම තුන වුණා කියන එකත් එයා අමතක කරලා ඒ සියලුම දේවල් ටික එයා අතහැරලා දානවා. අතහැරලා දාලා එයා මේකට අලුතෙන්ම තරම් කරනවා මෙයා එක වෙන්නම් බලාගෙන. හිතන්න එක මාර කන්ෆියුසන් එකක් ඒකත් එක ඔක්කොම අතහැරලා දාලා අර කියන දැන් ඒ කියන්නේ ඒ වගේම එයාට එනවනේ ලොකු කැපිල්ල. කැපිල්ල මොකද්ද? හිතන්නකෝ දැන් අපි හිතමුකෝ හිරු ස්ටාර් එකේ එකේ 10 වෙනි ස්ථානය 8 වෙනි ස්ථානය වගේ කැපිලා ගියපු කෙනෙක් ඩ්‍රීම් ස්ටාර් එනවයි කියලා. ඒතර ඩ්‍රීම් ස්ටාර් වට පස්සේ ඩ්‍රීම් ස්ටාර් කම්පැනියෙන්වත් සමහරට මෙයාට ඒ දෙරණෙන් කැමති වෙන්නෙත් නැති වෙන්න පුළුවන් නේ මෙයාට එක දෙන්න. ඇයි අරයා අතනින් 10 අරකේ 10 වෙනිය විදිහට කැපිච්ච කෙනෙක්. ඒතර මෙයා අපේ ඇවිල් එක වුණොත් අපිට හරි නෑ කියලා වගේ නිකන් එහෙම කම්පැනි ඇතුළෙත් ප්‍රෙෂර් එකක් එන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රෙෂර් එකක් පවා එන්න පුළුවන්. දැන් අරකේ තුන්වෙනිය වෙච්ච එක්කෙනාට අපි එක දෙන්නේ නෑ කියලා මිස් වර්ල්ඩ් කම්පිටිෂන් එකෙන් තීරණය කරන්නත් පුළුවන් නේ. එහෙම කතන්දරයක් වෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ අභියෝග තියාගෙන පවා සමහරලාට සියලුම දේට එහා පැත්තට ගිහිල්ලා දිනපු ගේම් එකක් ඒක. ඒ නිසා ඒවෙන් ගන්න තියෙන දේවල් ගන්න. තමන් ගැන කන්ෆිඩන්ස් තියෙනවා නම් තමන්ව විශ්වාස කරනවා නම් ඔයාට මේකේ පළවෙනියා ලංකාවේ එකද ලංකාවේ දෙකද ඔවා කිසි දෙයක ගේමක් නැහැ. හැබැයි තමන් ගැන විශ්වාස කරන්න. තමන්ගේ යන ගමන, තමන්ගේ ටාගට් එක, තමන්ගේ ඩ්‍රීම් එක විශ්වාස කරන්න. ඒතර මේ ඩ්‍රීම් එකට යන ගමනේදී තමන්ට නැති වෙන දේවල් ගැන චුට්ටක්වත් හිතන්න එපා. මොකද අරකට ඒ වගේ කතන්දරයක්. ඒක නැති වෙන දෙයක් නේ. තමන් ඩ්‍රීම් එකට යන ගමනේදී තමන්ට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන්. සමහරලාට යාළුවෝ නැති වෙන්න පුළුවන්. සමහරලාට තමන්ට ෆිල්ම් එකක් බලන්න තියෙන වෙලාවල්, ට්‍රිප් එකක් යන්න තියෙන වෙලාවල්, නිකන් සැපේ ඉන්න තියෙන වෙලාවල් නැති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කැපකිරීමකට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. තමන්ට මේකට කරන්න ගෙවීමක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ ගෙවීමට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. හරිද? ගෙවීමට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ නිසා මේ ගෙවීමට තමයි තමන්ට අනිවාර්යෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ නිසා අර මම දැක්ක සමහර ගෲප් වල නිකන් දැන් ඉතින් මේ හිරු